අයිබෝන් ඔයාලා මේ වෙනකොට 10 වසරේ ඉන්න දරුවෙක් නම් නැත්නම් 11 වසරේ ඉන්න දරුවෙක් නම් මම ඔයාලට ප්‍රශ්න පත්‍ර වලට විද්‍යාව හරියට උත්තර ටික ලියා ගන්න බැයි නම් මේක තමයි අපි හදලා තියෙන වැඩසටහන. දැන් මේකෙදි වෙන්නේ 10 වසර ඉන්න ළමයිට මේ වෙනකොට සාමාන්‍යයෙන් පාඩම් 6ක් උගන්වලා ඉවරයි. පළවෙනි වාරයට දාලා පාඩම් 6ක් ඉවරයි. සහ 11 වසරේ ඉන්න ළමයෙක් නම් මේ වෙනකොට පාඩම් 25ක් ඉවරෙන්න ඕනේ. 10 වසරේ පාඩම් 20යි 11 වසරේ පාඩම් 5යි. එතකොට දැන් ඔයා ඉන්නේ 10 වසරේද නැත්නම් ඔයා ඉන්නේ 11 වසරේද? 11 වසරේ ඉන්නවා නම් ඔයාට පාඩම් 25කට අදාළ ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියීමේ හැකියාව ඔයාට තියෙන්න ඕනේ. හරි? නැත්නම් ඔයා 10 වසරේ ළමෙක් නම් පාඩම් 6කට අදාළ ප්‍රශ්න පත්‍ර වලට ඔයාට උත්තර ලියීමේ හැකියාව තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට තියෙනවා විකල්පයක්, හොඳ ක්‍රමයක්. මාස 8න් අපි පාඩම් 35ම ඉවර කරනවා 11 වසරේ ළමයිට සාමාන්‍ය පෙළට කලින්. එතකොට මේ මුල් දවස් ටිකට 10 වසරේ කට්ටියට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ තියෙන්නේ අපි ගිය සැරේ දුන්න පේපර් සෙට් එක. කොහොමද කරන්න කියලා කිව්වොත් ඇත්තටම මේක වෙන්නේ දවසට පැය 3ක් කරනවා. දවසට පැය 3යි, පැය 3ෙන් පැය 2ක් තීරි උගන්වනවා. අපි හිතමුකෝ සරල රේඛීය ජලිතය කියලා. ඒකේ අදාළ කොටස් දෙක ටික පැය 2ක් උගන්වලා ඒ පැය 2කින් ඒකේ ප්‍රශ්න ටිකක් කරනවා. හරි? අන්න එහෙම පාඩම් 3ක් කරලා තුන්වෙනි දවසේ නැවතර පාඩම් 3ෙන් මික්ස් පේපර් එකක් සාකච්ඡා කරන ඔන්න ඔය විදිහට තමයි පාඩම් 35 අපි ඉවර කරන්න යන්නේ. එතකොට ගිය සැරේ දුන්න පේපර් සෙට් එක තමයි මේ තියෙන්නේ. මේ පේපර් කට්ටලේ ගිය සැරේ ළමයිට දුන්න පේපර් කට්ටලේ කෙටි සටහන් එහෙම ඔක්කොමත් එක්ක පේපර් කට්ටලේ ඔයාලට පේනවා ඇති. හරි. එතකොට මේ පේපර් ක්ලාස් එක කරපුවා මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගෙට තිබ්බා. අපි මේක අප්‍රේල් මාසේ පටන් ගන්නවා. සම්බන්ධ වෙන්න ඕන කට්ටිය ඉන්නවා නම් ඔය යටින් තියෙන WhatsApp අංකයක් ආන් එකට මැසේජ් එකක් දාලා සම්බන්ධ වෙන්න. හරි.